Hi guys, welcome back to my YouTube channel. Life with Baby Minu YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම අදත් ආවලු වීඩියෝ එකක් අරගෙන අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ පුංචි පැටියට කෑම පටන් ගත්තට පස්සේ මම යාට කෑම දුන්නේ කොහොමද මම යාට කෑම ආරම්භ කළේ කොයි කාලෙදිද යාට කෑම ආරම්භ කරාට පස්සේ මම මුලින්ම යාට දුන්නේ මොන වගේ කෑමද මම යාට කෑම ආරම්භ කරාම මම යාව මුලින්ම කන්න යාගේ පරිසරය සකස් කරගත්තේ කොහොමද ඒත් එකම මම කොහොමද මේ යාගේ කෑම වේල් කොච්චර ප්‍රමාණයක් කෑම වේල් මෙයාට දුන්නද කියන එක ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියටම මම කතා කරන්නම් පුංචි දරුවෙක්ට කෑම කන්න ඉගල සූදානම් කියලා දැනගන්න නම් පොඩක් මේගොල්ලන්ට ඉඳ ගන්න පොඩක් හොඳ කෙලින් කරගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒත් එක තමයි ඔයගොල්ලෝ හැන්දක් හරි මොකක් හරි ලයින් කරනකොට අර පොඩ්ඩක් තලු මරන ගතිය අච්චුටක් අර කෙල ගිලින ගතියක්. අන්න ඒ වගේ පුංචි සයින්ස් මේගොල්ලන්ගෙන් දකින්න ලැබෙනවා නම් ඉතින් එහෙම නැත්නම් ඔයාලා කෑම කන වෙලාවට චුට්ටක් මේගොල්ලෝ කෙල ගිලින ගතියක් වගේ දෙයක් ඔයාලා දකිනවා නම් අන්න ඒව තමයි පුංචි බබාලාගේ කෑම කන්න මේගොල්ලෝ ලෑස්ති කියන එකට සයින්ස් කියලා හඳුන්වන්නේ. ඉතින් මගේ බබා දකින්න කටේ දාගන්න එක නම් පුංචි බබාලාගේ වැඩක්මනේ. ඉතින් මගේ බබාත් ඔය කාලේ දකින්න හැමදේම කටේ දා ගන්නවා. නමුත් මගේ බබාට ඉඳ ගන්න බෑ මාස 6න්. යාව අපි ඉඳලා තිබ්බොත් වගේ යා ඉඳ ගන්න එහෙම නැත්නම් යාට ඉඳ ගන්න බෑ. ඉතින් මගේ බබාට මම ඇත්තටම කෑම පටන් ගන්නකොට මාස 6යි සති 2ක් විතර කිට්ටු වෙන්න වුණා. මොකද මගේ බබාට 6 months vaccine එකට යනකොට මට සතියක් විතර ගියා. මාස 6 පවුවල සතියක් විතර ගියා 6 months vaccine එකට යන්න. ඉතින් එතකොට පොඩක් අසනීප වෙලා හිටියා. ඊට පස්සේ මම ડોක්ටර් ගාවට ගියාම ડોක්ටර් කිව්වා දැන් දවස් 3ක් විතර ඉන්න vaccine එකෙන් පස්සේ ඉඳලා සොලිඩ්ස් පටන් ගන්න කියලා. ඒතර මම සතියක්ම හිටියා. මම සතියක්ම ඉඳලා සොලිඩ්ස් පටන් ගත්තා. පටන් ගන්නකොට මගේ බබාට ඉඳ ගන්න බැරි නිසා මම එයාට ෆීඩින් ෂෙයා එකක් ගත්තේ නැහැ. මම බබාට සාමාන්‍යයෙන් මගේ ගාව තිබ්බ රොකින් ෂෙයා එකක් මම රොකින් ෂෙයා එකේ ඉඳලා තමයි මගේ බබාට කන්න දුන්නේ. එයා තනියම ඉඳ ගන්න, එයා කෙලින් එයාට තනියම ඉඳ ගන්න පුළුවන් කාලයක් වෙනකම්ම මම එයාට රොකින් ෂෙයා එකේ තමයි කන්න දුන්නේ. හරියට මාස 8ක් විතර මට මතක විදිහට එයාට මාස 8ක් විතර කාලයක් දක්වාම එයා කෑවේ රොකින් ෂෙයා එකේ. ඉතින් මාස 8 දී තමයි මම බබාට ෆීඩින් ෂෙයා එකක් අරගෙන ටිකක් උස්සට තියෙන හයි ෂෙයා එකක් මගේ බබාට හයි ෂෙයා එකක් තමයි මම ගත්තේ. ඉතින් ඒක මොකද මට මේසෙට උනත් පස්සේ කාලේ ලං කරගන්න පුළුවන් නිසා තමයි මම ඒ තීරණය ගත්තේ. ඉතින් ඒක මම අරගෙන බබාට කෑම ෆීඩින් ෂෙයා එකකින් ඉඳවලා කන්න පුරුදු කරන්න ගත්තේ මාස 8 දී විතර කාලෙදි ඉඳලා තමයි. ඉතින් මම විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මම ෆීඩින් ෂෙයා එකක් තෝරගත්තේ සැලකිලිමත් විය යුතු කරුණු මම මේ වෙලාවේ කතා කරන්න. අර පොඩි ෆීඩින් ෂෙයා තෝරගත්තට පස්සේ එකක් බබාලා පොඩි ටිකක් කාලයකට නෝ දඟලනකොට ඒක එයාලට ඒක ඉඳගෙන ඉන්න අමාරුයි. අනිත් තමයි බබාලාට අවුරුද්දෙන් පස්සේ යාලට ඇවිදින්න පුළුවන් වෙනකොට ඒගොල්ලෝ ටක් ගාලා අර යාලා පහළ නම් ඉන්නේ ෆීඩින් ෂෙයා එකෙන් නැගිටලා යනවා දුවනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට අර ඔයාලට ඩිසිප්ලින් හදන්න හම්බ වෙන්නේ නැහැ. යාව ඉඳවල කවන. ඉතින් ඒ නිසා පුළුවන් නම් ඕගොල්ලන්ට ඉන්වෙස්ට් කරන්න ටිකක් හයි චෙස්ට් එකක් ගන්න. ඒ වගේ හොඳ ෂෙයා එකකට ඉන්වෙස්ට් කරන්න. ඉතින් මම ගත්ත ෂෙයා එක ගැන කියනවා මම ගත්තේ IKEA ෂෙයා එකක්. ඒක මට ඒ කාලේ දුන්නා 25000ක් විතර මුදලක්. මම කොළඹ එක්ස්ප්‍රස් ස්ටෝ කියන එකකින් තමයි මම ගිහිල්ලා බලලම තමයි අරගෙන ආවේ. ඉතින් ඒක තමයි මගේ බබාගේ ෂෙයා එක. ඉතින් ඊට පස්සේ මම කෑම පටන් ගත්ත එක ගැන කතා කරන මාස 6 මාරෙන් විතර වගේ තමයි ඒකට මම මගේ බබාට කෑම දෙන්න පටන් ගත්තේ. කෑම දෙන්න පටන් ගන්නකොටම මුලින්ම මම පටන් ගත්තේ බබාට බත් දීලා සාමාන්‍ය හැමෝම වගේම බෙරි බත තමයි මම දුන්නේ. බෙරි බත දෙනකොට මම තෝරගත්තේ කුරුළු තුඩ හාල් එක. මොකද මම ටිකක් හොයලා බලනකොට නිවුඩ සහිත රතු හාල් එකක් බබාලට දෙන්න එක හොඳයි කියන එක තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් මම ඒ නිසා මගේ බබාට කෑම පටන් ගන්නකොට මුලින්ම දුන්නේ කුරුළු තුඩ හාල්. ඉතින් මම විශේෂයෙන් තව කාරණාවක් කියන්නම්. මම මගේ බබාට කෑම පටන් ගන්නකොට ඔයගොල්ලන්ට මම කියන්නම් මම මෙන්න මේ විදිහට බබාගේ කෑම මම පටන් ගත්ත දවසේ ඉඳලා මම එයාට දුන්නේ මොනවද කියන එක ගැන මෙන්න මේ විදිහට පුංචි සටහනක් තියාගත්තා. ඉතින් ඒක ඇත්තට මට පහසු වුණා බබාට කෑම දෙන්න පටන් ගත්ත පස්සේ මේ වගේ සටහනක් තියාගන්න එක. මොකද මම ඒක ඇත්තටම තියාගන්න ප්‍රධානම හේතුව උනේ බබාට මොකක් හරි ඇලර්ජි රියැක්ෂන් එකක් වුණොත්. මොකද මට සතියකට විතර ආපස්සට ගිහිල්ලා මගේ බබාට දුන්නු කෑම මොනවද කියන එක ගැන මට බලන්න පුළුවන් සහ මට වෛද්‍යවරුන්ට ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් කියාවක් ලැබුණ නිසා තමයි මම මේ වගේ සටහන් කිරීමක් කරන්න පටන් ගත්තේ. මම ඉතින් මේ සටහන මාස 2ක් 3ක් විතර දීර්ඝ කාලීනව කරගෙන ගියා. ගිහිල්ලා මගේ බබාට දැන් ඇලර්ජි එකක් වෙන්නේ නැහැ. ඒ වගේ කියන තත්ත්වයකදී මට අර පොඩි අපිට නම් කොන්ෆිඩන්ස් එකක් ඉතින් අපිට පොඩි
එනවනේ අපි බබාට ඇලර්ජි වෙනවා අඩුයි. දැන් මම අනික දෙක බබාට ගොඩක් දේවල් හඳුන්වලා දීලා තියෙනවා. අනික හඳුන්වලා දීලා තියෙන දේවල් ගැන මට ලොකු අවබෝධයක් තියෙනවා. කියන එක ගැන තැනට ආවට පස්සේ මම මේක ඒ වැඩේ නතර කළා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ටත් මේ වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ප්‍රයෝජනවත්. ඉතින් පළවෙනි බබාට මේ වගේ දෙයක් තිබ්බත් ඉතින් ඕගොල්ලෝ තව දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හරිම පහසුයි මේක දිහා බලලා ඔයාලගේ ළඟ දරුවගේ මේවත් කරන්න. ඉතින් මම දැන් කියන්නම් මම බබාට මම කෑම දුන්නේ කොහොමද කියන එක ගැන. බබාට කෑම දුන්නේ කොහොමද කියනවනම් මම මගේ බබාට දවස් 3ක් දුන්නා මව්කිරිත් එක්ක අර බත් උයලා මව්කිරි මික්ස් කරලා දවස් 3ක් දුන්නා. ඊට පස්සේ මම 4 වෙනි දවසේදී බබාට කෙසෙල් ගෙඩියක් දීලා බැලුවා. ඒ කාලේ පොඩි ලොකු ප්‍රෙෂර් එකක් ආවා මට බබාට මිදි දෙන්න කියලා. ඒ කියන්නේ බබාට පුංචි කාලේ ඉඳලම මිදි දෙන්න කියලා තමයි ආවේ. ඉතින් මට ওই මිදි ප්‍රශ්නේ මගේ ඔළුවේ ඒ කාලේ තිබ්බ නිසා මේ මම කරපු මගේ අතින් වෙච්ච පුංචි වරදක් මම කියන්නේ. මම බබාට 4 වෙනි දවසේ මිදි දුන්නා. ඉතින් අතන මගේ බබා මිදි කෑවෙත් නැහැ. මට පස්සේ තමයි දැනගන්න හම්බුනේ අර ඉච්චර ඉක්මනට මිදි වගේ දෙයක් බබාලට හඳුන්වලා දෙන්නේ නැහැ. ටිකක් ඇසිඩ් ගතිය වැඩි. බබාලට මුල්ම කාලේදී දෙන්න ඕන පළතුරක් නෙවෙයි මිදි කියන එක ගැන මට පස්සේ මම ටිකක් හොයලා බලනකොට මට දැනගන්න ලැබුණ නිසා මම ඊපස්සේට මිදි දෙන එක ටික කාලයකට නවත්තලා තිබ්බා. හැබැයි මම ඒක ගැන අවබෝධයක් නැතුව මම එයාට මුලින්ම මිදි දුන්නා. ඒ කියන්නේ 4 වෙනි දවසෙන් වගේ මම එයාට මිදි දුන්නා. ඉතින් බබාත් ප්‍රතික්ෂේප කරපු නිසා මම බබාට මිදි දුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මට පුංචි වැරදි හරි ගිය තැන් වගේම වැරදුණු තැන් ඔයගොල්ලෝ දෙක බෙදා ගන්න ඕන නිසා තමයි මම මේ දේ කිව්වේ. ඉතින් ඊට පස්සේ මම 4 වෙනි දවසේ 5 වෙනි දවසේත් මිදි කෙසෙල් බත් ওই ටික විතර තමයි ගියේ. ඊට පස්සේ මම 6 වෙනි දවසේ විතර වගේ බබාට පරිප්පු චුට්ටක් කෑමකට ඇඩ් කරා. ඉතින් ඊට පස්සේ මම බබාට පරිප්පු ඇඩ් කරාට පස්සේ නම් ආයෙ අලුතින් එහෙම දේවල් දුන්නේ නැහැ. ඉතින් පරිප්පු කියන්නේ ධාන්‍ය වර්ගයක් නේ. ධාන්‍ය වර්ගය බබාට ඇලර්ජි වෙන්න පුළුවන් නේ, බයයිනේ. ඒ හින්දා මම දවස් 3ක් එක දිගටම පරිප්පුයි බතුයි. එතකොට මම කෙසෙලුයි විතරක් දුන්නා. බබා මිදි කන්නේ නැහැ නේ. මිදි හඳුන්වලා දුන්නාට ඉතින් ඒක අතහැරලා ඉතින් අර ටික දුන්නා. ඉතින් ඊට පස්සේ මම මුලින්ම බබාට වට්ටක් හඳුන්වලා දුන්නා. එළවලුවක් විදිහට. ඊට පස්සේ මම කැරට් හඳුන්වලා දුන්නා දවස් 3කින්. ඉතින් ඊට පස්සේ මම දවස් 3න් තුනට තමයි පිළිවෙලට හඳුන්වලා දුන්නේ. ඉතින් මම ඒ විදිහට හඳුන්වලා දීගෙන යනකොට දැන් මම තව විශේෂ කාරණාවක් කියන්න. දැන් මුලින්ම බබාට සති දෙකක් විතර යනකල් මම එක වේලක් තමයි බබාට දුන්නේ. කියන්නේ ඒ වෙලාවේ ඒ කාලෙදි මට ඇත්තටම බබාට මම හිතනවා ඒ කාලෙදි බබාට කරන්න ඕනේ බබාට ෆ්ලේවර්ස් හඳුන්වලා දීමක් කියන එක. ඉතින් බබාට ෆ්ලේවර්ස් හඳුන්වලා දීමක් කරන කාලය තුලදී බබාට ලොකුවට වේල් ගානක් ලොකුවට කන්න දෙන්න උවමනාවක් නැහැ කියන එක තමයි මගේ අදහස. ඉතින් අර උදේටත් කන්න දීලා දවල්ටත් කන්න දීලා ආය අමතර වේලුත් දීලා ඉතින් අන්න ඒ වගේ දෙයක් නම් ඇත්ත වශයෙන්ම මම කරේ නැහැ. බබාට සති දෙකක් විතර වගේ කාලයක් යනකම් එක වේලයි දුන්නේ. ඊට පස්සේ ඉතින් බබාට මාස 7කදී වගේ බබාට වේල් දෙකක් දෙන්න පටන් ගත්තා. එතකොට බබාට වේල් දෙකයි මම දෙන්නේ. උදේට වේලක් දෙනවා සහ දවල්ට වේලක් දෙනවා. මම රැයට වේලක් දෙන්නේ නැහැ සහ අමතර වේල් බබාට දෙන්නේ නැහැ. එතකොට මම දැන් උදේ වේලට බබාට දුන්නේ මොනවද කියලා කතා කරා. දැන් මම බබාට කැරට් හඳුන්වලා දීලා තියෙනවා නම් බබාට කෙසෙල් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට බබාට වට්ටක්ක හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට මම බබාට ගස් ලැබු හඳුන්වලා දුන්නා. ඉතින් අර ඒ වගේ මම බබාට උදේට දෙන්නේ ගස් ලැබු ටිකක්. එහෙම නැත්නම් තඹපු වට්ටක්ක ටිකක් හොඳට පොඩි කරලා වට්ටක්ක ටිකක්. මම තඹපු කැරට් ටිකක් හොඳට පොඩි කරලා බබාට කැරට් ටිකක්. ඔන්න ඔය විදිහට තමයි මම එයාගේ උදේ කෑම සකස් කරගන්නේ. එතකොට දවල් කෑම බබාට මම දෙන්නේ බත් එක. නිකන් බත් එකට දැන් වට්ටක්කයි පරිප්පුයි නම් ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ අද වට්ටක්කයි පරිප්පුයි වතුයි. හෙට වට්ටක්කයි පරිප්පුයි, හෙට කැරටුයි පරිප්පුයි වතුයි. ওই විදිහට තමයි මම දුන්නේ. ඊට පස්සේ දැන් බබාට ටිකින් ටික මේ දේවල් හඳුන්වලා දීගෙන එනකොට දැන් ධාන්‍ය වර්ග ගොඩක් හඳුන්වලා දීලා තියෙනවා, එළවලු වර්ග ගොඩක් හඳුන්වලා දීලා තියෙනවානේ. මම දැන් අර පොඩි මික්ස් ඇන්ඩ් මැච් එකක් කරලා බබාට අර පොඩි කැම්වෙල් වෙනස් කරලා දුන්නා. දැන් හිතන්නකෝ ඔයාට මගේ බබාට මම ග්‍රීන් පීස් හඳුන්වලා දීලා තියෙනවා නම් මම මගේ බබාට ග්‍රීන් පීස් එක ඇපල්, ග්‍රීන් පීස් එක කැරට්, ඒ වගේ දේවල් මික්ස් කරලා කන්න දුන්නා. ඒකට මම බබාට ඇපල් හඳුන්වලා දීලා තියෙනවා නම් ඇපල් එක කැරට් එකට හොඳට තම්බල ඇපල්ුයි කැරටුයි බබාට කන්න දෙනවා උදේට. දවල්ට බබාට බත් එක දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම වගේ බබාගේ කෑම එක සකස් කරේ. දැන් ඊට පස්සේ ටික කාලයක් යනකොට බබාට ඔලිව් ඔයිල් හඳුන්වලා දෙන්න පුළුවන්, බටර් හඳුන්වලා දෙන්න පුළුවන්. මම නම් මේ විදිහට මුලින්ම හඳුන්වලා දුන්නේ ඔලිව් ඔයිල්. මම මගේ බබාගේ අර කැරට් අල්ල ඒ වගේ දැන් දේවල් පොඩි කරලා උදේට කවනවනේ. ඒ කවනකොට මම ඔලිව් ඔයිල් චුට්ටක් ඒකට මික්ස් කරන්න පුරුදු වුණා. ඉතින් ওই විදිහට තමයි මම මගේ බබාගේ කෑම ටික මුල් කාලේ දිගින් දිගටම කරගෙන ගියේ. මම හිතනවා ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. කියන උදේ වරුවට මම දෙන්නේ බබාට පියුරි එකක්. ඒක කැරට් පියුරි නැත්නම් වට්ටක්කා, එහෙම නැත්නම් කැරට් එක ග්‍රීන් පීස්, එහෙම නැත්නම් කැරට් එක ඇපල්, නැත්නම්
කැරට් එක පියාස් ඒ වගේ න පියාස් එක නැත්නම් තව මොනවා හරි දෙයක් අන්න ඒ වගේ දෙයක් මික්ස් කරලා මම මගේ බබාට කන්න බොන්න දුන්නා. ඒ කන්න දුන්නා. එතකොට මම මගේ බබාට අර බෙරිපත උදේටත් මගේ බබාට බෙරිපත දීලා දවල්ටත් බෙරිපත කවදාවත්ම මම මගේ බබාට ඒ විදිහට දීලා නැහැ. ඉතින් මම මේක ගැන කතා කරද්දි කියනවා දැන් ওই වගේ මම බබාට කෑම දීලා ඉන්නකොට මිඩ්වයිෆ් දවසක් ඇවිල්ලා මට විසිට් කරලා මගෙන් ඇහුවා මගේ බබාට කොහොමද කෑම දෙන්නේ කියලා. ඉතින් එතකොට මම මේ විදිහට කිව්වහම එයා මට ඇත්තටම උපදෙස් දුන්නා ඒ විදිහට දෙන්න එපා කියලා. මේ මම කියන්නේ මගේ පෞද්ගලික අදහස. ඉතින් මම ඒනට ඒක අහැව්වට මම ඒත් කරේ මම අර විදිහෙන් තමයි කෑම දුන්නේ. මොකද මම ගොඩක් හොයලා බලනකොට පිර රටවල බබාලට පියුරිස් තමයි කන්න දීලා මුලින්ම පටන් ගන්න. ඉතින් මමත් හිතුවා මම මගේ බබාට ඒ විදිහට දෙනවා කියලා. ඉතින් ඒ නිසාද මන් දන්නේ මම ඒ විදිහටම තමයි කරේ. ඇත්තටම කියනවා නම් මගේ බබාට ඇත්ත වශයෙන්ම කිව්වොත් මගේ බබා කෑම ප්‍රතික්ෂේප කරනවා හරිම අඩු බබෙක්. මගේ බබා කෑම කන බබෙක්. ඒත් එක්කම තමයි මගේ බබාට මේ ගොඩක් අර ස්වාභාවික ෆ්ලේවර්ස් ගොඩක් එයා කැමති. ඒ කියන්නේ කැරට් ගොඩක් බබාලා මම අහලා තියෙනවා එළවලු කන්නේ නැති බබාලා ගොඩක් ඉන්නවා. එහෙම නෑ මගේ බබා කැරට් කන්න හරි කැමති. බතල කන්න හරි කැමති. එතකොට වට්ටක්කා එහෙම උයලා වෙනම දුන්නොත් එහෙම වට්ටක්කා කනවා. ඉතින් මේ නිකන් තම්බලා බෝංචි දුන්නොත් තම්බලා බටර් වලින් මික්ස් කරලා බෝංචි කැලි කැලි කපලා දුන්නොත් මගේ බබා බෝංචි කනවා. මම හිතන්නේ මේ දේවල් වලට හේතුව අර බබා වෙන වෙනම ෆ්ලේවර්ස් අඳුනගත් එක. ඉතින් මේ මම ඇත්තටම විශේෂයෙන් කතා කරන්න මම මේ හා සම්බන්ධ කිසිම දැනුමක් තියෙන මේ හා සම්බන්ධ කිසිම අධ්‍යයනයක් කරලා තියෙන කිසිම අධ්‍යාපන සුසුකමක් තියෙන කෙනෙක් නෙවෙයි. මම මේ ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ මගේ බබාට මම කන්න බොන්න දීලා මම දේවල් හොයලා බලලා ටිකක් ඒ ගැන දැනුමක් ලබාගෙන මම මේ දේවල් හොයලා බලලා දැනුමක් ලබාගෙන ඒ දැනුම මගේ බබා ඒ දැනුමෙන් මම මගේ බබාත් එක්ක ගත්ත අත්දැකීම තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම හිතනවා හොඳම දේ තමයි බබාට මේ විදිහට කන්න දෙන එක කියලා. එතකොට ඒකෙන් බබාලගේ ෆ්ලේවර්ස් එයාලා අඳුන ගන්නවා විනින් විදිහට. දැන් හිතන්නකෝ අර බත් එකටම අල පරිප්පු කැරට් ගෝවා ඔය ඔක්කොම දාලා මැල්ලුණුත් දාලා හාල්මැස පවුඩර් ටිකකුත් දාලා ඊට පස්සේ අර මුරුංග පොළ වලින් පවුඩර් එකක් හදා ගන්නවනේ. ඒ පවුඩර් එකත් මේකට දා ගන්නවා. දාලා හුද්දට කලවම් කරලා අර ළමයාට කවනවා. අර බබාලා මම හිතන ඔයාලා මම මේ කියන දේට විරුද්ධයි නම් මට කමන්නේ නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ ගැනත් කතා කරන්න. ඉතින් මම මේක කතා කරන්නේ මගේ පෞද්ගලික අදහස. ඉතින් අර ඔක්කොම දාලා මේ ළමයාට තුන් වේලම ඔන්න ඕක කවනකොට මේ ළමයාට මුල්ම කාලේ කට අරිනවා මේ කෑම කාලා නැහැනේ මේගොල්ලෝ. ඒ නිසා ඊට පස්සේ ටික දවසක් යනකොට මේ අපිට උනත් මෙන්න මේක කවාගෙන යනකොට අපිට එපා වෙනවානේ. ඉතින් කාලෙකදී මේ මම හිතනවා පුංචි දරුවන්ටත් මේ කෑම එක එපා වෙනවා කියලා. ඉතින් මම එයාගෙල්ලගේ ඒ කෑම එපා වෙයි කියන බය මට තිබ්බ නිසා මගේ බබාට කෑම එපා නොවෙන්න තමයි මම හැම වෙලෙම වැඩ කරන්න උත්සාහ කරේ. වීඩියෝ එක හිතුවටත් වඩා ගොඩක් දිග වුණ නිසා අප්ලෝඩ් කරන්න අමාරු වෙන නිසා මම මේක කොටස් දෙකකට දාන්න හිතුවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මම ආදරේ මතක් කරනවා දෙවෙනි කොටසත් බලන්න කියලා. කොටසෙන් ආයෙමත් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පරිස්සමින් ඉන්න. එහෙනම් අපි ගිහින් එන්න. බයි.